හරි. කප්පි පද්ධතිය ආශ්‍රිත ගැටලු වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක. කලින් වීඩියෝ එකේදී කතා කරා මේ තනි කප්පියක් සම්බන්ධ ගැටලුවක් සහ ඒකට උදාහරණයක් කතා කරා. මේකෙදී අපි බලමු කප්පි පද්ධති කිහිපයක් සම්බන්ධ ගැටලු හදන්නේ කොහොමද කියලා. හරි. මම රූප සටහනක් තියෙනවා. රූප සටහන මුලින්ම ඇඳ ගන්නවා. රූප සටහන මුලින්ම ඇඳ ගන්නවා. රූප සටහන ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. මේක ස්කන්ධයේ තියෙනවා 2m ස්කන්ධයක් කියලා. මෙතන ස්කන්ධේ සිම්පල් m කියලා තියෙනවා. හරි. අපිට මේකේ කියනවා අංශුන්ගේ ත්වරණ සහ තන්තුවේ ආද්‍ය සොයන්න කියලා. මම අර කලින් කතා කරපු විදිහටම මාක් කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම මෙහෙම මේ පොයින්ට් එක ගන්නවා. කඩේට ගිහින් ලකුණු කර ගන්නවා මෙහෙම. ඊළඟ මේ පොයින්ට් එක මම මේ තන්තුවේ දිග සලකලා ගන්න පුළුවන් දේවල් ටික ගන්නයි යන්නේ. හරිද? මම මෙතන ඉඳලා මේ සිම්පල් m ස්කන්ධයේ තියෙන දුර ලකුණු කර ගන්නවා x කියලා. මෙතන ඉඳලා 2m ස්කන්ධයේ තියෙන දුර ලකුණු කර ගන්නවා y කියලා. හරි. එහෙනම් වුණාම x ඩොට් තියෙනවා පහළට. මෙතන තියෙනවා x ඩබල් ඩොට් තියෙනවා පහළට. හරි. මේකෙදි y ඩොට් තියෙනවා මේ පැත්තට. y ඩබල් ඩොට් තියෙනවා මේ දිශාවට. හරි. තන්තුවේ දිග සලකලා මුලින්ම මම ගන්නවා සමීකරණය. වේ දිග සලකා මට ගන්න පුළුවන් මෙන්න මේ දිග මෙතෙන්ට එනකන් මම x දුර අරන් තියෙන්නේ. මෙයාගේ කේන්ද්‍රයට එනකන්. එතන මෙන්න මේ දිග මොකක් හරි නියත දිගක් එන්නේ. හරි. ඒක නිකන් k1 වගේ එන්නේ. නියත දිගක්. හරි. මේක අපිත් පොඩි දුරක් යනවා. ඒ දුරත් නිකන් k2 වගේ දුරක් එන්නේ. මේ අපි යන දුර. අපි ගණන් ගත්තේ නැති කොටස k2 වගේ දුරක්. ඊට මේ උස තියෙනවා. මේ උස ඒක k3 වගේ. තන්තුවේ දිග සලකලා මට ලියන්න පුළුවන් k3 එකතු කිරීම මෙතනලා මෙතෙන්ට x එකතු කිරීම මේ දිග k1 එකතු කිරීම ආයි මෙතනලා මෙතෙන්ට දුරත් xමයි මේ දුර ආපහු x එකතු කිරීම ආයි මේ චූටි දුර k2 එකතු කිරීම y සමානයි තන්තුවේ මුළු දිග l වගේ. හරි. ඊට පස්සේ මම මේ සමීකරණ එකපාරක් t විශයෙන් කාලය විශයෙන් අවකලනය කරනවා. එතකොට එනවා බිඳුව එකතු කිරීම x ඩොට් එකතු කිරීම බිඳුව නියත අවකලනය කරාම බිඳුවයි x ඩොට් එකතු කිරීම බිඳුව එකතු කිරීම y ඩොට් සමානයි. l කියන්නේ දිගක්. ඒක වෙනස් වෙන්නේ නැහැ කාලය විශයෙන්. ඒක එතකොට බිඳුව. එතකොට මට එනවා 2x ඩබල් ඩොට් ධන y 2x ඩොට් ධන y ඩොට් සමානයි බිඳුවයි. මම ඕක අයපාරක් t විශයෙන් අවකලනය කළොත් එහෙනම් මට එනවා 2x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් සමානයි බිඳුවයි කියලා. මේ තමයි මගේ පළවෙනි සමීකරණය. හරි. දැන් තේරෙනවද මේ ත්වරණ අතර සම්බන්ධය ඇවිල්ලා තියෙන මේ විදිහට කියලා. 2x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් සමානයි බිඳුවයි කියන විදිහට තමයි ත්වරණ අතර සම්බන්ධය ඇවිල්ලා තියෙන්නේ. හරි. මම මේකේ තන්තු වල ආකෘතිය මාක් කරගන්න ඕනේ දැන්. ඊට t මෙයාගේ ස්කන්ධේ පහළට තියෙනවා බර තියෙනවා mg
මෙයාගේ බල තියෙනවා පහළට 2 mg. ඒ වගේ මෙයා මත මේ පෘෂ්ඨයෙන් ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් ඉහළට තියෙනවා R වගේ එකක්. හරි. ඔන්න ඔය දේවල් ටික ලකුණු කරගන්න. හරි මේ ටික පැහැදිලිද? තොරණ අතර සම්බන්ධයක් මුලින්ම අරගෙන ඉන්නේ. 2x ඩබල් ඩොට් දාන y ඩබල් ඩොට් සමානයි බිඳුවයි. බල ටිකත් මේ විදිහට ලකුණු කරගත්තා. අපිට හොයන්න ඕනේ මොනවද දැන්? තන්තු ආතතියයි අංශුන්ගේ තොරණයි. හරි. දැන් ඉතින් සුපුරුදු සමීකරණ ටික ගන්න තියෙන්නේ සිම්පල් m ස්කන්ධයට මම දානවා 15ට. සිම්පල් m ස්කන්ධයට 15ට දානවා. සිම්පල් m ස්කන්ධයට 15ට දානවා. මම 15ට දැම්මහම එනවා මට mg ඉහළට බල දෙකක් තියෙනවා අඩු කිරීම 2t අන තන්තුවේ ආතති දෙකක් තියෙනවා 2t සමානයි m. එයාගේ ත්වරණය තියෙන්නේ 15ට x ඩබල් ඩොට් කියලා. මොන මගේ දෙවෙනි සමීකරණය. හරි. ඊළඟට මම 2m ස්කන්ධයට දානවා මේ දිශාවට. හරි. මේ දිශාවට දාන්න. මම දාන්නම්කෝ මේ පැත්තට. මේ වම් පැත්තට දාන්නම්කෝ. හරි. මේ පැත්තට දාන්නේ. මේ පැත්තට එයාගේ තියෙනවා බලයක් t බලයක්. අය බල මොනවත් නැහැ මේ දිශාවට. t සමානයි. එයාගේ ස්කන්ධය 2m. මේ පැත්තට තියෙන ත්වරණය මොකක්ද? මේ වම් පැත්තට තියෙන ත්වරණය. වම් පැත්තට නෙමෙයි ත්වරණය තියෙන්නේ. දකුණු පැත්තට තමයි y ඩබල් ඩොට් තියෙන්නේ. එහෙනම් වම් පැත්තට තියෙන්නේ ඍණ y ඩබල් ඩොට්. ඔන්න මගේ සමීකරණ තුන. හරි. පැහැදිලි නේද? පළවෙනි සමීකරණය ගත්තා තන්තුවේ දිගට සමීකරණයක් කියලා ඒවා ඊට පස්සේ අවකලනය කරලා ත්වරණ අතර සම්බන්ධයක් ලබා ගත්ත පළවෙනි සමීකරණය. දෙවෙනි තුන්වෙනි සමීකරණ වල කරලා තියෙන්නේ සුපුරුදු විදිහට එක් එක් අංශු සලකලා f සමානයි m දාලා තියෙන්නේ කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් සමීකරණ තුනක් තියෙනවා. නොදන්න පොත තියෙනවා තුනක් තියෙනවා. මොනවද? x ඩබල් ඩොට් y ඩබල් ඩොට් t කියන තුන දන්නේ. සමීකරණ තුනක් තියෙනවා. ওই තුන විසඳලා උතනින් හොයාගන්න පුළුවන්. හරි. අපි මේකට උදාහරණ ගානක් හදමු. අපි මේකට උදාහරණ ගානක් හදමු. මේක මකන්නම්. මෙතන යාට සමීකරණ තුන විසඳලා x ඩබල් ඩොට් y ඩබල් ඩොට් සහ තන්තු ආතතිය t හොයාගන්න තියෙනවා. මේ ගාන 2011 එරවල් ගාන මම රූප සරණ අඳින්නම් පැහැදිලි වෙන්න. රූප සරණ මෙතන ස්කන්ධය 2m ලු. මෙතන ස්කන්ධය සිම්පල් m ලු. ගාන තියෙන ඔය විදිහට. හරි. මේක අපිට කියනවා සුමට අචල කප්පයක් මත යන සැහැල්ලු අවිතන්නේ තන්තුවක එක් කෙළවරකින් ස්කන්ධය 2m අංශුවක් දරා සිටි තන්තුව ස්කන්ධ m අංශුවක් දරා සිටින සැහැල්ලු කප්පයක් යටින්නේ. ස්කන්ධය සිම්පල් m අංශුවක් දරා ඉන්න කප්පයක් සැහැල්ලු කප්පයක් යටින් යනවලු. ඒ කියන්නේ කප්පියට ස්කන්ධයක් නැල්ලු. තන්තු අනික් කෙළවර රූප සරණයේ පෙන්වා ඇති පරිදි සීලිමකට සවි කර ඇත. හරිනේ. අනික් කෙළවර සීලිමකට සවි කරලා තියෙනවා. පද්ධතිය ගුරුත්වයට තියෙන නිදහස චලනය වේ තන්තුවේ ආතතිය 3න් 2 mg බව පෙන්වන්න. මොකද්ද පෙන්වන්න තියෙන්නේ? t සමානයි 3න් 2 mg බව පෙන්වන්න. ඕක තමයි පෙන්වන්න තියෙන්නේ. තන්තුවේ ආතතියක් හොයන්න තියෙන්නේ. ඔය වගේ ගණන් අර කෙටි ප්‍රශ්න 10 බොහෝ වෙලේ එන්න පුළුවන්, අනිවාර්යෙන් එන්න පුළුවන් ගණන්. හරි. මේකෙදිත් අර සුපුරුදු පරිදි අපි ලකුණු කරගන්න ඕන දේවල් ටික ලකුණු කරගන්නවා. මම මෙතනදී ගන්න අචල පොයින්ට් එක තමයි මෙන්න මේ ලක්ෂය.
හරි කඩීරක් ගහ ගන්නවා මෙතන ඉඳලා හරි දැන් මෙතන සිම්පල් m ස්කන්ධය සම්බන්ධ කරලා තියෙන්නේ මේ කප්පියට සිම්පල් m ස්කන්ධය සම්බන්ධ කරලා තියෙනවා මේ කප්පියට සම්බන්ධ කරලා තියෙනවා ඒකට ඇත්තටම මේ කප්පිය හැසිරෙන කියන්නේ m ස්කන්ධය මේ සිම්පල් m ස්කන්ධය හැසිරෙන කප්පිය වගේම තමයි හරි ඒ කියන්නේ කප්පිය ඉන්නේ මේ සිම්පල් m ස්කන්ධය එල්ලලා තියෙන්නේ එතකොට මේ පද්ධතිය කියන්නේ මේ පද්ධතිය මත එක්කෙනෙක් කියලා හිතන්න පුළුවන් තේරෙනවද පැහැදිලිද මම කියන එක සිම්පල් m ස්කන්ධය එල්ලලා තියෙන්නේ මේ කප්පියෙන් හරිද එතකොට කප්පිය හැසිරෙන විදිහට තමයි මේ සිම්පල් m ස්කන්ධය හැසිරෙන්නේ හරි තන්තුවේ ආදතියනේ අපි අහන්නේ හරි මම මේකේ ලකුණු කරගන්නවා මේ දෙකයි m ස්කන්ධයේ තියෙන දුර x කියලා x නම් එයාගේ පහළට තියෙනවා x ඩොට් තියෙනවා x ඩබල් ඩොට් තියෙනවා හරි ඊළඟට මම මේ කප්පියට තියෙන දුර y කියලා ලකුණු කරගත්තොත් එයාගේ තියෙනවා y ඩොට් පහළට තියෙනවා y ඩබල් ඩොට් තියෙනවා පහළට හරිද හරිද පැහැදිලිද දැන් මම තන්තුවේ දිග සලකලා මේව සමීකරණ ටිකක් ලියනවා තන්තුවේ දිග සලකලා මට ලියා ගන්න පුළුවන් මේ දිග මම නියතයක් වගේ නියත k1 කියලා දාගන්නවා මේ කප්පිය උඩින් යන තන්තු කොටසේදී k1 මේ තන්තු කොටස මම දාගන්නවා k2 කියලා මේ තන්තු කැලේ දිග k3 කියලා දාගන්නවා මේක මේ වෙලාවේ පැහැදිලි වෙන්න දාගන්නවා එතකොට මට එනවා x එකතු කිරීම k1 එකතු කිරීම y එකතු කිරීම k මේ දුර y මේ දුරත් y ම y එකතු කිරීම k2 එකතු කිරීම අය නැවත y එකතු කිරීම k3 දිග සමානයි l කියලා හරි මම මේක කාලය විසින් අවකලනය කරාම එනවා x ඩොට් ධන 2y ඩොට් x ඩොට් ධන 2y ඩොට් සමානයි බිඳුවයි කියලා ආය කාලය විසින් ආය පාරක් අවකලනය කරාම x ඩබල් ඩොට් ධන 2y ඩබල් ඩොට් සමානයි බිඳුවයි කියලා එනවා හරි පැහැදිලිනේ ඔන්න මගේ පළවෙනි සමීකරණය දැන් සුපුරුදු පරිදි මම 2m ස්කන්ධයට පහළට දානවා 2m සිම්පල් m ස්කන්ධයට පහළට දානවා සමානයි ඉන්නේ එතකොට මට එනවා දැන් මේක බල ලකුණු කරගන්න 2mg පහළට තියෙනවා තන්තු ආතතිය උඩට t තියෙනවා මේකේ ස්කන්ධේ සිම්පල් mg පහළට තියෙනවා මේකේ වෙනම t ආතතිය මෙතනින් t ආතතිය තියෙනවා ඒ වගේ මේ සිම්පල් m ස්කන්ධය එල්ලලා තියෙන්නේ මේ කප්පිය මතින් කප්පියෙන් එල්ලලා තියෙන්නේ. ඒකට එයාට මොකක් හරි අර්ථයක් තියෙනවා. මම දැනට ඒකට ලකුණක් දාගන්නේ නැහැ. අකුරක් දාගන්නේ නැහැ. හරි? එහෙම කරගෙන යන්න. තන්තු අපි තන්තු යක් තියෙන අහලා තියෙන්නේ. මම මෙයාට මොකුත් සංකේතයක් දැනට දාගත්තේ නැහැ. හරි? 2m ස්කන්ධයේ පහළට ලියපුවාම මට එනවා 2mg ඍණ t ඉහළට තමයි t තියෙන්නේ. සමාන වෙනවා 2m ත්වරණයාගේ පහළට දෙන x ඩබල් ඩොට් දෙවෙනි සමීකරණය හරි ඊට පස්සේ බලන්න මෙන්න මේ පද්ධතියම ගන්නවා මම පද්ධතියම කියන්නේ අර සිම්පල් m ස්කන්ධයත් එල්ලලා තියෙන සිම්පල් m ස්කන්ධයයි කප්පියයි මේ පද්ධති දෙකම මේ සිම්පල් m ස්කන්ධයයි මේ කප්පියයි අඩංගු පද්ධති දෙකම සලකපුවම මට මේ අභ්‍යන්තරයේ තියෙන t බලය අවශ්‍ය කියලා තියෙනවා මේ පද්ධතියම දාන්න යන්නේ පහළට සමානයි එන්නේ හරි මේ සිම්පල් m ධන කප්පියට තම පහළට දාන්න යන්නේ හරි සිම්පල් m ස්කන්ධයේ ධන කප්පිය කියන පද්ධතියට පහළට f සමානයි m දාන්න යන්නේ එතකොට යාර පහළට තියෙන මුල් බල වෙන්නේ mg විතරයි ඇයි මෙයා සැහැල්ලුයි කියලා කියනවනේ කප්පිය mg ඉහළට තියෙනවා 2d
සමාන වෙනවා m වෙන වෙනම තොරණ ලියන්න ඕනේ. හරි පද්ධතියට අඩංගු වෙලා තියෙන අංශු වල වෙන වෙනම තොරණ ලියලා එකතු කරගන්න ඕනේ. එතකොට m ස්කන්ධය පහළට යන්නේ y ඩබල් ඩොට් තොරණින්. ඇයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ y ඩබල් ඩොට් සම්බන්ධ වෙලා y ඩබල් ඩොට් කියන්නේ මේ කප්පියේ මෙතන මේ තියෙන කප්පියේ තොරණේ කප්පියටම මේ සිම්පල් m ස්කන්ධයත් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ තොරණින්ම තමයි සිම්පල් m ස්කන්ධයත් යන්නේ. හරි එහෙනම් m අංශුවේ තොරණේ ඉන්නේ පහළට y ඩබල් ඩොට් කප්පියට අපිට ලියන්න බෑ හේතුව කප්පිය ස්කන්ධයක් නැති හින්දා කප්පිය සැහැල්ලු කියලා තියෙනවා. ඔන්න ඔය සමීකරණ තුන තමයි එන්නේ. හරි දැන් ওই සමීකරණ තුන විසඳ ගන්න තියෙන්නේ. විසඳන විදිය පොඩ්ඩක් බලමු අපි. අපිට අහන්නේ තන්තුවේ ආගතියක් නේ අහන්නේ. මම මේ රූප චලන පොඩ්ඩක් මේ පැත්තේ මකා ගන්නවා. තන්තුවේ ආගතිය අහන හින්දා තන්තුවේ ආගතිය තමයි අපිට හොයා ගන්න ඕනේ. අනිත් ඒවා හොයන්න උවමනාවක් නැහැ. තන්තුවේ ආගතිය 3න් 2 mg කියලා විතරයි අපි පෙන්න ගන්න ඕනේ. හරි මම මෙහෙම කරනවා. බලන්න මට දෙවෙනි සමීකරණේ x ඩබල් ඩොට් ලියන්න පුළුවන් නේද t ඇසුරෙන්. හරි දෙවෙනි සමීකරණයෙන් x ඩබල් ඩොට් ලියන්න පුළුවන් මට t ඇසුරෙන්. කොහොමද ලියන්න පුළුවන්? x ඩබල් ඩොට් කියන්නේ 2mg ඍණ t බෙදීම 2m. ඒ වගේම තුන්වෙනි සමීකරණෙත් මට ලියන්න පුළුවන් y ඩබල් ඩොට් t ඇසුරෙන්. කොහොමද ලියන්නේ? mg අඩු කිරීම 2t බෙදීම m කියලා. ඒන ප්‍රකාශන දෙක මම කෙලින්ම ගිහිල්ලා මේ පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. කොහොමද ආදේශ කරන්නේ? x ඩබල් ඩොට් කියන්නේ මොකක්ද? එතකොට එන්නේ 2mg ඍණ t බෙදීම 2m කියලා එන්නේ. හරි 2යි මේ ආදේශ කරන්නේ 2,3න් x ඩබල් ඩොට් y ඩබල් ඩොට් එකට ආදේශ කරනවා කරන්නේ. හරි 2,3න් x ඩබල් ඩොට් y ඩබල් ඩොට් එකට ආදේශ කරන්න යන්නේ. හරි එකට ආදේශ කරන්න යන්නේ 2යි y ඩබල් ඩොට් කියලා කියන්නේ y ඩබල් ඩොට් කියන්නේ mg ඍණ 2යි t බෙදීම m. ඕක සමානයි කියලා එනවා. බිඳුවයි මේ පළවෙනි සමීකරණය තමයි ලියුවේ. හරි මම මේක මුළු සමීකරණයම ගුණ කර ගන්නවා 2යි සිම්පල් m වලින්. 2යි සිම්පල් m ගෙන් ගුණ කරගත්තාම එනවා 2mg ඍණ t. 2යි m ගෙන් ගුණ කරගත්තාම මෙතනින් එනවා 4mg ඍණ 8යි t සමානයි 0යි කියලා. හරි එතකොට මෙතනින් එනවා 2mg එකතු කිරීම 4mg සමානයි 6mg. t යකුරු එහා පැත්තට ගත්තාම 9යි t කියලා එනවා. හරි එහෙනම් මට t එනවා 6mg බෙදීම 9ක් කියලා. එහෙනම් t කියන්නේ 3න් 2යි mg. ඕක තමයි පෙන්වන්න තියෙන්නේ. හරි පැහැදිලි නේද? බලන්න කරේ මොකක්ද? t අකුර තමයි හොයන්න ඕනේ. t අකුර විතරයි අපි හොයන්න ඕනේ. එහෙනම් අපි x ඩබල් ඩොට් y ඩබල් ඩොට් හොයලා තේරුමක් නැහැ. මොකද කරේ 2,3න් x ඩබල් ඩොට් y ඩබල් ඩොට් වෙන වෙනම මුක්ත කරලා t ඇසුරින් මුක්ත කරලා ඒක කෙලින්ම ගිහිල්ලා මේ පළවෙනි සමීකරණයට දැම්මා. හරි පළවෙනි සමීකරණයට කෙලින්ම ගිහිල්ලා දැම්මා. එතකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ t අකුර විතරයි. ඕක සමීකරණය සුළු කරපුවාම එතකොට t අකුරේ අගය හොයා ගන්න පුළුවන්. හරි නේද? පැහැදිලි නේද? කාරණාව. t ට උත්තරයක් එනවා t සමානයි 3න් 2යි mg කියලා. හරි පැහැදිලිව තේරුම් ගන්න. මේකේ තවදුරටත් සංකීර්ණ ගැටලු අහන්න පුළුවන්. තව සෑහෙන දුරට සංකීර්ණ ගැටලු තියෙනවා. දැන් මේ හැදුවෙත් කප්පි
සාමාන්‍යයෙන් දෙකක් විතර අඩංගු ගැටලු ඇදුවේ. කරන්න තියෙන එකම දේවල් ටික තමයි. කියන්නේ කරන්න තියෙන්නේ සමීකරණ ටිකක් ගන්න තියෙන්නේ කොහොම හරි කරලා එකක් ගන්න ඕනේ අර තන්තුවේ දිග සලකලා ගන්න එක ගන්න ඕනේ. එතකොට ඒකෙන් තමයි අපිට එක එක අංශු වල ත්වරණ අතර සම්බන්ධයක් එන්නේ. දැන් මේකේ තියෙන්නේ x ඩබල් ඩොට් දාන 2y ඩබල් ඩොට් සමානයි 0යි කියලා. අන්න ඒ වගේ ත්වරණ සම්බන්ධයක් එන්නේ. අනිත් ඒවා සුපුරුදු පරිදි මේ f සමානයි m දාන එක එක් එක් අංශුවට f සමානයි m දාන එක එක් එක් අංශුවක් හෝ අංශු පද්ධතියක් සලකලා හරි පද්ධතියකටම හරි f සමානයි m දාන එක. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ මීටත් වඩා ඉස්සරහට කොහොමද සංකීර්ණ ගැටලු හදන්නේ කියලා. ඒ කියන්නේ තවදුරටත් මේකේ ඉදිරියට යන්න පුළුවන් තව ගණන් කීප ආකාර තියෙන්න පුළුවන්. තව ගණන් රටා වගේ තියෙනවා. අපි ඒවත් ඉස්සරහට බලමු.